හායි මං තිලිනි. ඉතින් කොහොමද ඔයාලට? අද මං අරන් ආවේ අලුත් කතාවක්. එහෙනම් වැඩි වෙලා ගන්නේ නැතුව අලුත් කතාව අහමු. මගේ නම කුෂානි. වයස අවුරුදු 26යි. මම වැඩ කරේ ගමේ තිබුණ බුක් ෂොප් එකක. මගේ හොඳම යාළුවා සදුනි. එයා හිටියේ කොළඹ. එයාගේ මහත්තයත් එක්ක. කාලෙකින් සදුනිව දැක්කෙත් නැති නිසා මම හිතුවා එයාව බලන්න යන්න. ඉතින් මම නිවාඩුවක් අරගෙන කොළඹ ආවා. සදුනිගේ අපාර්ට්මන්ට් එකට යනකොට ටිකක් දවල් වෙනවා. අනේ කුෂානි බලන්නකෝ ඇවිත් තියෙන හැටි අවුරුදු 5කට පස්සේ. සදුනි දොරකඩට ඇවිල් මාව තුරුළු කරගත්තම මට දැනුනේ පුදුම සතුටක්. ඒ සතුට ඇතුලේ ලොකු සැනසීමක් තිබුණා. මම කොළඹ ආවේ මගේ ජීවිතයේ විඳපු තනිකමෙන් මිදෙන්න වගේම සදුනිව දකින්න. අපි දෙන්න ඉස්කෝලේ කාලේ ඉඳන් හිටියේ එකට. සදුනි ඔයා ඇත්තටම තව ලස්සන වෙලා. ගෙදරත් හරි ලස්සනයි. මම මෙහෙ සතියක් ඉන්නවා. ඔයාට කරදරයක් නෑනේ? මම ඇහුවේ ඇත්තටම බයෙන්. කරදරයක් නෑ කුෂානි. පිස්සුද? මේක ඔයාගේ ගෙදර වගේ හිතා ගන්න. එන්න ඇතුළට. මම හැමදේම රෙඩි කළා. ඔයාගේ රූම් එකේ එහා පැත්තේ. සදුනි මගේ බෑග් එක අතට ගන්න හැදුවත් ඒක ටිකක් බර වැඩි. අනේ ඉන්න සදුනි මම අරන් යන්නම්. අපි දෙන්න සාලයට එනකොට එතන කවුදෝ හිටියා. පොත් රාක්කයක් ළඟ පුටුවක වාඩි වෙලා ලැප්ටොප් එක දිහා බලාගෙන හිටියේ සදුනිගේ හස්බන්ඩ් තිවංක අයියා. සදුනි සතුටින් කෑ ගැහුවා. තිවංක මේ ඉන්නේ මගේ හොඳම යාළුවා කුෂානි. කුෂානි මේ තිවංක. මම ඡායාරූප වලින් විතරක් දැක්ක තිවංක අයියව ඇත්තටම දැක්කා. එයා හිටියේ හරිම නිහඬව. පුලුල්ලුර හිස් තියෙන ඇස් දෙකේ හරිම සොන්සුම් බැල්මක් තියෙන කෙනෙක්. එයා නැගිටලා මගේ දිහා බැලුවා. ඒ බැල්ම පුදුම තරම් ගැඹුරුයි. ඒ ඇස් වලින් මොකක්දෝ ප්‍රශ්නයක් ඇහුණා වගේ මට හිතුණා. කුෂානි, ඔයා ගැන සදුනි ගොඩක් කියලා තිනවා. එන්න, ගමන කොහමද? එයාගේ කටහඬ හරිම සංසුන්. හොඳයි තිවංක අයියා. ගොඩක් ස්තුතියි මට මෙහි ඉන්න ඉඩ දුන්නාට. මම ලැජ්ජාවෙන් වගේ hina වුණා. මේ බෑග් එක බර වගේ. දෙන්න මට. තිවංක අයියා මගේ බෑග් එක උස්සලා ගත්තේ හරිම පහසුවෙන්. එයා ඒක මගේ රූම් එක ළඟට ගෙනihin තියලා ආපහු එනකොට මගේ දිහා පුංචි බැල්මක් දැම්මා. ඒ බැල්ම කිව්වේ මම දන්නවා ඔයාගේ හිතේ තියෙන දුක වගේ දෙයක්. මගේ හිත ඇතුලෙන් පුදුම හැඟීමක් ආවා. ඒ බැල්ම මට මීට කලින් කවුරුවත් දීලා නැහැ. සදුනි මාව රූම් එකට එක්කන් ගිහින් කිව්වා තිවංක අයියා හොඳ කෙනෙක්. ටිකක් නිශ්ශබ්දයි. යාට වැඩ ගොඩාක් තියෙනවා. ඒත් මට හැමදේම කරලා දෙනවා. මම හරිම සතුටින් ඉන්නේ. සදුනි තිවංක අයියා ගැන කතා කරනකොට එයාගේ මූණේ තිබ්බේ ආදරය. ඒත් මගේ හිතේ තිබුණේ අමුතු වේදනාවක්. මට දැනුනේ මම මේ ලෝකේ තනියම ඉන්නවා වගේ. මම ආදරය හොයනවා. මටත් ඕනේ මේ වගේ සැනසීමක්, මේ වගේ ස්ථිරත්වයක්. ඒත් එදා දවසේ ගෙවුනේ සතුටින්. අපි කෑම කෑවා, ඉස්කෝලේ විහිළු මතක් කරලා hina වුණා. තිවංක අයියා කෑම කනකොට මගේ දිහා බැලුවේ හරිම ආදරෙන්. ඒ ආදරේ මට නෙමෙයි. එයාගේ වයිෆ්ට. ඒත් මට හිතුණා යා මටත් පොඩි තැනක් දෙනවා වගේ. පහුදා ඉඳන් තමයි ඇත්තම කතාව පටන් ගත්තේ. සදුනි ටාගට් බිසි කෙනෙක්. එයා උදේ පාන්දරම ජොබ් එකට යනවා. රැට එනකොට හරිම මහන්සියෙන් ඉන්නේ. මම ගෙදර තනියම. ඒක ලොකු ෆ්ලැට් එකක් වුණත් මට දැනුනේ පුදුම තනිකමක්. මම පොත් කියවවා, ටීවී බැලුවා. මගේ ගමේ තනිකම වඩා වෙනස් මේ තනිකම. මේක ලොකු ලස්සන කූඩුවක තනි වෙලා වගේ. දවල් 12ට විතර තිවංක අයියා ගෙදර ආවා. මොකක්දෝ ඔෆිස් එකේ ෆයිල් එකක් ගන්න. මම බල්කනියේ වාඩි වෙලා ඉන්නකොට එයා මාව දැක්කා. කුෂානි, ඔයා නිදහසේ ඉන්නව මගේ. එයා කිව්වේ හරිම සෙමින්. ඔව් තිවංක අයියා. සදුනි හරිම බිසිනේ. කමක් නෑ. ඉතින් මම මේ නිදහස එන්ජොයි කරනවා. තිවංක අයියා මගේ ළඟට ඇවිත් බල්කනියේ යකඩ රේල් එකට හේතු වුණා. මේ නිදහසට තනිකමක් කියන්නත් පුළුවන් නේද? එයාගේ කතාව මාව පුදුම කරා. එයයි එහෙම කියන්නේ? ඔයාට සදුනි ඉන්නෝනේ? ඒක ඇත්ත. සදුනි හැමදේම කරනවා. ගෙදර වැඩ මගේ වැඩ. ඒත් එයා මගේ ළඟ ඉන්නවා වගේ දැනෙන්නේ සමහර වෙලාවට. එයා හැම වෙලේම දුවනවා. එයාට නිදහස් වෙලාවක් නෑ මට කතා කරන්න. මට ඕන වෙන්නේ ටිකක් හෙමින් කතා කරන්න. හිතේ තියෙන දේවල් ගැන කතා කරන්න කෙනෙක්. එයාගේ වචන මගේ හිතට ගැඹුරින්ම වැදුනා. මම එයයි දෙන්නම ඉන්නේ එකම තනිකමේ. මට තේරෙනා තිවංක අයියා. මම දන්නවේ තනිකම කොහොමද කියලා.
මම මේ කොළඹාවේ ඒ තනිකම නැටි කරගන්න. ඔයාට තේරෙනා. ඒක මටත් දැනෙනවා. ඔයාගේ ඇස්වලින් මට මගේ තනිකම පේනවා. එයා කීවේ හරිම සෙමින්. එයාගේ ඇස්වල තිබුණේ ලොකු දුකක්. අපේ බැල්ම එකට පැටලුණා. ඒ මොහොත හරිම රහසිගතයි. මම හිතුවා මේක වැරදි කියලා. එයා මගේ යාළුවෙගේ හස්බන්ඩ්. මම දැන් යනවා කුෂානි. ඉක්මනට මෙන්න. සදුනේ එනකොට රෑ වෙයි. මම එවිත් හොඳ කොෆි එකක් හදන්නම්. සදුනේ නම් ඉන්ස්ටන්ට් කොෆි විතරයි ගන්නෙ. ඔයා හොඳ කොෆි වලට කැමති නේද? එයා ඇහුවා. මම පුදුම වෙලා කීවේ ඔව්. හරි. හොඳ කොෆි එකක් හදමු. යා hina වුණා. මේ වතාවේ hinaව ලොකුයි. ඒකෙන් යාගේ මුහුණ වෙනස් වුණා. හරිම කඩවසම් වුණා. සඳුනි එදා රෑ 7ට විතර මැසේජ් එකක් දැම්මා. අනේ කුෂානි, අදත් මාර කේස් එකක්. මට එන්න රෑ වෙයි. තිවංකා අයියට කියන්න එයාට බඩගිනි නම් කන්න කියලා. මම ඩිලිවරි එකක් දාගන්නම්. තිවංකා අයියා 7:00ට විතර ගෙදර ආවා. එයා මගේ දිහා බැලුවි ඇත්තටම ගොඩක් සන්තෝෂෙන් වගේ. සඳුනි මැසේජ් කළා. එයා එන්න තව රෑ වෙයි කිව්වා. මම කිව්වේ තරමක් වේදනාවෙන්. මට හිතුණා මේ දවස්වල යාට මේක සාමාන්‍යයි. එන්න අපි ඩිනර් එක අරගෙන කොෆි එකක් හදමු. අපි දෙන්න ඩිනර් ගත්තා. කෑම කාලේ ඉවර වෙලා එයා මට කොෆි එකක් හදලා ගෙනත් දුන්නා. ඒකේ සුවඳ හරිම මිහිරි. අපි සාලේ සෝෆා එකේ වාඩි වුණා. එයා මට කිව්වා එයාගේ ජොබ් එක ගැන. එයාගේ හීන ගැන. එයාට ඕන වෙලා තිබෙනේ ගමේ පුංචි බිස්නස් එකක් පටන් ගන්න. ඒත් සඳුනි කොළඹ ජීවිතේට හුරු වෙලා නිසා එයාට ඒ ගැන කතා කරන්න බැරි වුණලු. සඳුනි මේ කොළඹ ජීවිතේට ගොඩක් ආදරෙයි. මම යාට ආදරෙයි. ඒත් මගේ හීන වෙනස්. මට ඕන සරල ජීවිතයක්. මම මේක එයාට කිව්වොත් එයා දුක් වෙයි කියලා මම බයයි කුෂානි. මම එයාගේ කතාව අහගෙන හිටියා. මට ඇත්තටම දුක හිතුණා. මේ ලස්සන ගෙදර ඇතුලේ මේ ආදරණීය මිනිස්සු දෙන්න අතරේ කොච්චර ලොකු දුරස්වීමක් තියෙනවද කුෂානි? තිවංකයියා සමහර වෙලාවට අපි ආදරය කරන අය වෙනුවෙන් අපි හීන කැප කරන්න වෙනවා. මම කිව්වේ තරමක් වේදනාවෙන්. ඒක වැරදි නේද කුෂානි? අපි අපේ ජීවිතයේ සතුටින් ඉන්න ඕනනේ. ඔයා ගිහින් මොකද්ද? එයා මගෙන් යහුවා. මම යාට මගේ හිතේ තිබෙන වේදනාව කිව්වා. ලකිත් මව දාලා ගියාට පස්සේ මම ආදරෙන් කොයිතරම් දුරස් වෙලාද කියලා කිව්වා. කොයිතරම් තනි වෙලාද කියලා කිව්වා. ඔයාට ආදරය ඕන. ඔයාට ඕනේ සැනසීමක්. ඔයා ඒකට සුදුසුයි කුෂානි. එයා කිව්වේ හරිම සංවේදීව. අපේ කතා බහ හරිම ගැඹුරු වුණා. අපි දෙන්න හිටියේ සෝෆා එකේ කෙළවර දෙකේ. ඒත් මට දැනුනේ අපි හරිම ලං වෙලා වගේ. ටික වෙලාවකින් එයා මට කතා කරලා මට දැනෙනවා ඔයා හරිම තනි වෙලා කියලා. මට ඕනේ ඔයාගේ හිතේ තියෙන දුක නැති කරන්න කියලා එයාගේ අත මගේ අතේ තියලා තිබ්බා. ඒ ස්පර්ශය ඒක හරිම පුදුමයි. මගේ ඇඟ පුරාම විදුලියක් ගියා වගේ දැනුණා. මම ඒ අතට කිසිම ප්‍රතිචාරයක් දැක්වේ නැහැ. ඒත් මම අත අයින් කළෙත් නැහැ. තිවංකයියා අපි මේ කරන වැඩේ වැරදි නේද? මම ඇහුවේ හරිම බයෙන්. මම දන්නවා. ඒත් මගේ හිතට දැනෙන්නේ මම මෙච්චර කාලයක් හොයපු සැනසීම ඔයාලගේ තියෙනවා වගේ. එයා කිව්වේ ඇස් දිහා බලලා. මම අත අයින් කරගත්තා. මම යනවා නිදා ගන්න. මට බයයි තිවංකයියා. good night කුෂානි. good night කුෂානි. පරිස්සමින්. මම රූම් එකට ගිහින් දොර වහගත්තා. මගේ හදවත වේගයෙන් මටම ඇහුණා. මම සඳුනිට මොකද්ද කරන්නේ? ඒ තිවංකයියාගේ ස්පර්ශය මගේ හිතේ තැවරිලා තිබුණා. තව ටික වෙලාවකින් මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. ඒ තිවංකයියාගෙන් තමයි. ඔයාට තනිකමක් දැනෙනකොට මද කියන්න. මම ඔයා ළඟ ඉන්නම්. හැම වෙලේම. ඒ මැසේජ් එක මගේ රහසිගත ආදරේ ආරම්භය වුණා. පහුවෙනිදා ඉඳන් අපි දෙන්න අතර රහසිගත සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. සඳුනි උදේට ගියාම මමයි තිවංකයියයි විතරයි ගෙදර. දවසක් මම කුසියේ වැඩ කර ඉන්නකොට එයා පිටිපස්සෙන් ආවා. කුෂානි මට පොඩි උදව්වක් ඕන. මේ ගබඩා කාමරේ ලයිට් එක වැඩ කරන්න. ඔයාට ටිකක් ඇතුළට එවිල්ලා බලන්න පුළුවන්ද? එයා ඇහුවා. හරි තිවංකයියා. ගබඩා කාමරේ හරිම අඳුරුයි. එතන තිබුණේ ලොකු පෙට්ටි විතරයි. එයා ලයිට් එක බලන්න ගියා. මම එයාගේ පිටිපස්සේ හිටියේ. අයිය මට ටිකක් බයයි. මම කිව්වේ ඇත්තටම බයෙන්. බය වෙන්න එපා කුෂානි. මම ඉන්නවා. පොඩ්ඩක් ඉන්න. මම වයර් එක බලන්නම්. එයා ලයිට් එක හදන්න උත්සාහ කරනකොට
එක පාරටම එයාගේ ඇඟ මගේ ඇඟේ වැදුනා. ඒ ස්පර්ශය අහම්බෙනුනත් අපේ ඇඟ දෙකම ඒකට ප්‍රතිචාර දැක්වුවා. එයා ඉක්මනට මගේ දිහා බැලුවා. ඒ බැල්මේ තිබුණේ කාමය නෙමේ පුදුම වේදනාවක් සහ ආසාවක්. "සොරි කුෂානි. වැදුනනේ." එයා කිව්වේ ගැස්සෙන කටහඬින්. නෑ කමක් නෑ. මම හිටියේ හීතල් වෙලා වගේ. ලයිට් එක හදලා ඉවර වෙලා එයා මගේ ළඟට ඉවිල්ලා හිටියා. අපි දෙන්න හරීම ලං වෙලා හිටියේ. ඒ අඳුරු කාමරේදී අපි දෙන්නටම දැනුනේ ලොකු ආකර්ෂණයක්. "කුෂානි, මට මේක නවත්තන්න ඕන." "ඒත් මට බෑ." එයා කිව්වා. "මටත් බෑ තිවංකා අයියා." ඒක කිව්වේ ඇත්තටම මගේ හිතේ තිබුණ දේ. එයා එයාගේ අත මගේ කම්බල උඩ තිබ්බා. හරිම සෙමින්, හරිම ආදරෙන්. ඒ ස්පර්ශය මට ලොකු සැනසීමක් දුන්නා. මගේ ඇස් වලින් කඳුළු ගලාගෙන ආවා. "අඬන්න එපා කුෂානි, මම ඉන්නවා." එයා මගේ කඳුළු පිහි දැම්මා. මම එයාගේ පප්පට ඔළුව තිබ්බා. ඒක මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම සැනසීම වුණා. මේක රහසක් කුෂානි. අපේ රහස. සඳුනිට දැනගන්න දෙන්න බෑ. එයා කීවා. මම ඔළුව වෙනුවා. එයා මාව යාළගේ බෙඩ්රූම් එකට එක්කගෙන ආවා. පොඩි බයක් තිබුණත් මම එයාත් එක්ක සතුටු වුණා. ඒ දවස් ටික පුරාවටම තිවංකයියයි මායි හොර රහස්‍ය කතා කළා. එයා සඳුනි නිදාගන්න ගියාම ඇවිත් මගේ කාමරේ දොරට තට්ටු කරනවා. අපි බැල්කනියේ කුස්සියේ පුංචි තැන්වලදී කතා කළා. සඳුනි ගෙදර නැති වෙලාවට එයයි මායි එයාලගේ කාමරේ සතුටු වුණා. දවසක් අපි දෙන්න කැම මේසේ උඩ තිබුණ පොතක් ගැන කතා කර hina වෙනකොට සඳුනි ගෙදර ආවා. තිවංකයි කුෂානි හරිම සතුටින් වගේ. මොකක්ද මේ hinaව? සඳුනි අහුවේ පුංචි සැකයකින්. "අනේ නෑ සඳුනි. මම කිව්වා අපේ ගමේ වෙච්ච විහිළු කතාවක්. එච්චරයි." මම බොරුවක් කිව්වේ හරිම ඉක්මනට. සඳුනි තිවංකයි දිහා බැලුවා. "ඔයා යායක කතා කරන තරමට මම එක කතා කරන්නේ නෑනේ තිවංකා. ඔයාට මාව බෝරින් වෙලාද?" තිවංකයි ඉක්මනටම සඳුනිගේ ළඟට ගියා. "පිස්සුද බබා? මම හැම කරනවද?" සඳුනිට hina ගියා. "අනේ සෝරි මම මහන්සියට කිව්වේ." "කුෂානි, thank you තිවංකව බලාගත්තට." ඒ කතාව ඇහුවම මගේ හිතට ලොකු වේදනාවක් ආවා. සඳුනි හිතන්නේ මම එයාගේ මහත්තයාව බලා ගන්නවා කියලා. ඒත් ඇත්තටම සිද්ධ වෙන්නේ වෙන දෙයක්. මම මගේ යාළුවට ද්‍රෝහි වෙනවා. රැයට සඳුනි නිදාගන්න ගියාට පස්සේ මම බැල්කනියට ආවා. මට හොඳටම අඬුණා. මං තීරණය කළා හෙටම යන්න ඕනේ කියලා. ටික වෙලාවකින් තිවංකයි ආවා. එයා මගේ ළඟට ඇවිත් මම අඬනව දැක්කා. "කුෂානි, මොකද උනේ? ඇයි අඬන්නේ?" එයා ඇහුවා. "මට යන්න ඕනි තිවංකයියා. මට මේක කරන්න බෑ. මම සඳුනිට වැරද්දක් කරනවා. මට මාවම එපා වෙලා." මම කිව්වේ කඳුළු පිරිච්ච ඇස් වලින්. "මන් දන්නවා. ඒත් ඔයා ගියොත් මම ආයෙත් තනි වෙයි. ඔයා මගේ ජීවිතේ ලොකු සතුටක් ගෙනාවා කුෂානි." එයා මගේ උරහිස අත ගාවා. "මට ඒක වෙන්න දෙන්න බෑ. ඔයා බෙන්දපු මිනිස්සෙක්. ඔයා සඳුනිට ආදරේ." "මම සඳුනිට ආදරෙයි. එයා මගේ වයිෆ්. ඒත් ඔයාට දැනෙන හැඟීම ඒක මගේ හිතට දැනෙනා. ඒක වෙනස් ආදරයක්. ඒක මගේ හිතේ තියෙන හිස්තන පිරවුවා." මගේ හිත ගැස්සුණා. එයා පළවෙනි වතාවට මේක ආදරයක් කියලා කිව්වා. "මට අමාරුයි කුෂානි. ඔයාගේ මේ දවස් ටික මගේ ජීවිතේ ලොකුම සතුට වුණා. මට පුළුවන් ඔයාට හැම්බෙලෙම කතා කරන්න. මේ රහස තියාගෙන අපි දෙන්න අතරේ පුංචි සම්බන්ධයක් තියාගමු." මම ඔළුව වැනුවා. "මට යන්න බෑ. එයාගේ ළඟ ඉන්න ඕනේ. ඒත් මම දන්නෝ මේ වැඩේ වැරදි කියලා." "මට බෑ තිවංකයියා. හෙට මම යනවා." එයා මගේ අත අල්ලගෙන කිව්වා. "හරි කුෂානි. මට තේරෙනවා." පහුදා තමයි මගේ සතියේ අන්තිම දවස. සඳුනි එදා නිවාඩු ගත්තා. අපි දෙන්න shopping යන්න, ෆිල්ම් එකක් බලන්න හැමදේම plan කළා. තිවංකයි ඔෆිස් ගියා. එයා යන්න කලින් මගේ ළඟට ඇවිත් හිටියා. "මම යන්නම් කුෂානි. හොඳට ඉන්න. ඔයාට මං මැසේජ් එකක් දාන්නද? ඔයා ගියාම?" "හා තිවංකයියා. හැබැයි සඳුනි යන් ඉන්නකොට එපා." එයා hina වුණා. ඒ hinaවේ තිබුණේ දුකක්. එයා මගේ දිහා බැලුවේ හරිම දීර්ඝ බැල්මක්. ඒ බැල්ම කිව්වේ
මට සමු දෙන්න බෑ වගේ දෙයක්. සඳුනි එක්ක දවස පුරාම ඉන්නකොට මට ලොකු වරදගාරී හැඟීමක් ආවා. සඳුනි හරිම සතුටින් හිටියේ. එයා මගේ හොඳම යාළුවා. මම හිතුවා මම මේ කරපු වැරද්දෙන් යාට කිසිම හානියක් වෙන්න දෙන්න බෑ කියලා. රෑ මම යන්න සූදානම් වුණා. තිවංකයිය ඉක්මනට ගෙදර ආවා. ඩිනර් එකෙන් පස්සේ සඳුනි කිව්වා අනේ කුෂානි ඉක්මනටම ආයෙත් එන්න. ඔයා හිටිය සතිය හරිම ඉක්මනට ගියා. ෂුවර් සඳුනි මම එන්නම්. මම කිව්වේ කඳුළු හංගගෙන. තිවංකයියේ ළඟ දිහා බැලුවේ වචනයක්වත් කතා කරන්න නැතුව. මම බෑග් එක අරගෙන දොර ළඟට ගියා. තිවංකයිය සාලේ හිටියා. සඳුනි මම පල්ලට එනකන් ගේට්ටු ගාවා. කුෂානි යන්න එපා. එයා කිව්වේ හරිම හිමෙන්. මට යන්න ඕනේ තිවංකයියා. මේක වැරදි. අපි දෙන්න මේ කරන්නේ සඳුනිට කරන ලොකුම අසාධාරණයක්. එයා නැගිටලා මගේ ළඟට ආවා. එයා මගේ ඇස් දිහාම බැලුවා. මන් දන්නවා. ඒත් ඔයා නැතුව මම කොහොමද ඉන්නේ? එයා කිව්වේ ඇත්තරම දුකින්. මම එයාගේ ඔරහිස අල්ලගෙන කිව්වා. අයියා ඔයාට හොඳ කෙනෙක් ඉන්නවා. සඳුනි ඔයාට ආදරෙයි. මේක අපි දෙන්න අතර තිබුණ පුංචි හීනයක් විතරක් වෙන්න දෙමු. මම ගිහින් ආයෙත් කවදාවත් එන්නේ නැහැ. අපි කතා කරන්නෙත් නැහැ. මට බෑ සඳුනිට මෙහෙම කරන්න. තිවංකයිය ටික වෙලාවක් නිහඬව හිටියා. එයා ගෑස් වලින් කඳුළු ගලාගෙන ආවා. හරි. මම ඒක කරන්නම් කුෂානි. ඔයාගේ සතුට වෙනුවෙන්. ඒත් මට සමා වෙන්න. ඔයාට ආදරේ කළාට මම එයාගේ දිහා බලාගෙන එයාගේ කම්බුලක් සිපගත්තා. ඒක තිබුණේ පුංචි සැනසෙල්ලක් විතරයි. පරිස්සමින් ඉන්න තිවංකයියා. සඳුනිව පරිස්සමට බලාගන්න. මම ඉක්මනට බෙතනින් ආවා. සඳුනිටත් කියලා මම බස් හෝල්ට් එකට එනකොට මට මැසේජ් එකක් ආවා. ඒ තිවංකයියගෙන්. මම ඔයාට හැමදාම ආදරේ කරනවා. අපේ රහස කවදාවත් කාටවත් කියන්නේ නැහැ. සමා වෙන්න කුෂානි. මගේ ජීවිතයට ආවාට ස්තුතියි. මගේ ඇස් වලින් කඳුළු වැටුණා. මම මේ මැසේජ් එක ඩිලීට් කළා. මගේ සතියක සිහිනේ අවසන්. මගේ හිතේ තිබුණේ රහසිගත ආදරයක්. තහනම් ආදරයක්. ඒත් මම මේ ආදරය අත්හැරියා. සඳුනි වෙනුවෙන්. මගේ හොඳම යාළුවා වෙනුවෙන්. මම ආපහු ගමට යන රෑ බස් එකට නැග්ගා. පිටිපස්සේ හැරිලා බැලුවා. කොළඹ නගරේ දුරස් වෙනකොට මගේ හිතේ තිබුණ රහසිගත ආදරයක් දුරස් වුණා. ඒත් මම දන්නවා තිවංකයියාගේ නිහඬ බැල්ම මගේ හිතේ හැමදාටම තියේවි. කතාව අවසන් වුණේ එහෙමයි. මම තීරණය කළා මගේ ජීවිතේ ආයෙත් මුලින් ඉඳන් පටන් ගන්න. මම සඳුනිට කෝල් කළා. එයා හරිම සතුටින් කතා කළා. එයාට මේ රහස ගැන කිසිම දෙයක් දැනුනේ නැහැ. කුෂානි, ඔයා ගියාට පස්සේ තිවංකයියා ටිකක් නිශ්ශබ්ද වෙලා වගේ. මොකද දන්නේ නැහැ, සඳුනි කිව්වා. දැන් එයාට බනින්න ඔයත් එක්ක පිස්සු වැඩ කරන් කවුරුත් නැහෙනි. මම hina වුණා. සඳුනිටත් හොඳටම hina ගියා. මම මේ කතාව මගේ හිතේ හැමදාම තියාගන්නවා. තිවංකයියට ආදරේ කළාට මට සමාවක් නැහැ. ඒත් මම මේ ආදරේ රහසක් විදිහටම තියාගත්තා. ඒක තමයි මගේ ජීවිතේ මම ගත්ත හොඳම තීරණය. තහනම් ආදරේක වේදනාව සහ සතුටු මගේ හිතේ තියෙනවා. එහෙනම් යාළුවනි, අදට කතාව අවසන් වුණේ. ඉතින් කුෂානයි තිවංකයි ගැන මොකද හිතෙන්නේ? හිතන දේ කමෙන්ට් කරන්න යන්න. ලබන සතියේ තලුත් කතාවක් කරන්න එන්නම්. එතකල් channel එක subscribe කරලා bell icon එකත් ඔබාගෙනම යන්න. ගිහින් එන්නම්. මන් තිලිනි.